Hi viewers, konnichiwa කියලා පිළිගන්නවා අපේ Journey Vlog YouTube channel එකට. මම අද ඔයාලට ගේන්න හිතුවේ traveling vlog එකක් එක්ක mix වෙච්ච පොඩි camping video vlog එකක්. මේක එච්චර ලොකු වීඩියෝ එකක් නොවුනට මට ඕන මේ ජපානයේ තියෙන සුන්දරත්වය ඇවිල්ලා බලන්න බැරි අයට ගේ ළඟට ඇස් දෙක ළඟටම වීඩියෝ එකකින් කරලා දෙනව නම් ඒක කොච්චර දෙයක්ද කියලා කවුරුණත් දන්නවා. ඒක පරමාර්ථය කරගෙන තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. අපි මේකෙදී ෆුජිකන්ද අපි ඉස්සෙල්ලම අදහස් කරේ ෆුජිකන්දට ගිහිල්ලා ෆුජිකන්ද නැගලා ඒ ෆීලින් එක වලට දෙන්න. නමුත් එක එක අඩුපාඩුකම් හින්දා අපිට ඒක කරගන්න බැරි වුණා. ඒ ෆුජිකන්ද ළඟට ගිහිල්ලා රූපරාමු සහ වීඩියෝ අපි සේරම දාලා තියෙනවා. ඊට පස්සේ වටපිටාව තියෙන දියඇලි එක එක වනාන්තර එහෙමත් අපි දාලා තියෙනවා. අපි මේකෙදී මූලික කරේ අපේ කැම්පින් එක තමා. මොකද අපිට මේ වගේ සතියක වගේ දිග නිවාඩුවක් සාමාන්‍යයෙන් හම්බෙන්නේ නැහැ. ඒක නිසා මොකද කිව්වොත් සාමාන්‍යයෙන් ජපානයේ අවුරුද්දකට නිවාඩු දිග නිවාඩු වැඩ කරන අයට දිග නිවාඩු 3ක් වගේ හම්බෙන්නේ. එකක් තමයි ඔසෝගට්සු යසුමි එක. ඒ කියන්නේ අලුත් අවුරුදු නිවාඩු. ඒක දෙසැම්බරුත් ජනවාරිත් අතර තමයි හම්බෙන්නේ. ඊට පස්සේ හම්බෙනවා දැන් මේ අපිට හම්බෙලා තියෙන ගෝල්ඩන් වීක් එක. ඒක සතියක් වගේ හම්බෙනවා. ඊට පස්සේ හම්බෙනවා අපිට නට්සු එකට රස්නේ කාලේට නට්සු යසුමිය හම්බෙනවා. ඒ නිවාඩු 3 තමයි අවුරුද්ද ඇතුළත මාස 4න් 4 වගේ අපිට හම්බෙන්නේ. අපි මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ අපේ ගෝල්ඩන් වීක් යසුමියකින්. මේ වීඩියෝ එක බලලා නොදන්න අයට ෂෙයා කරලා දීලා subscribe කරලා channel එක subscribe කරලා අපිට උදව්වක් කරලා එකතු වෙලා ඉන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, අපි එහෙනම් අපේ මතක සටහන් ටිකක් බලාගෙනම යමු වීඩියෝ එකට. හරි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆුජි යන අතරතුරේ කයිමොනෝ ටිකක් කරන්න. බලමු අපි මොනවද ගන්නෙ කියලා. කස්ටියම බහලා ඉන්නේ. මොනවද ඉතින් කෑම වර්ග වලට වඩා බීම වර්ග තමයි කස්ටිය හොයන්නේ. මිල ගණන් නම් ඉතින් යාළුවන්ට කියන්න දෙයක් නැහැනේ. සාමාන්‍ය මේවා දෙකෙන් වැඩි කළා කන්වර්ට් කරලා ගත්තට පස්සේ හරි. මේ පැත්ත දිගටම තියෙන මේ බියර් සෙට් එක. හරි, කොල්ලෙකුට අවශ්‍යතාවයක් ඇති වෙලා පොරගේ කොණ්ඩේ හදාගන්න අපි ජෙල් එකක් ගන්න ආවා. මෙහි තියෙන ඉතින් සුපර් මාකට් වල හොඳම දේ තමයි ඒ වගේ අයිටම් එකම විදියට යන අයිටම් ටික එක පැලට තියලා තියෙන එක. ලිකර් සෙට් එක ඉවර වෙච්ච ගමන්ම පටන් ගන්නවා මෙන්න මේ වගේ බයිට් සෙට් එක. එක එක ජාතියේ චිප්ස් වර්ග එහෙම ඕන තරමක්.
තියෙන්නේ guys අපිට යනකොට අතරමඟදී හම්බෙච්ච ලස්සන දිය ඇල්ලක්. මේක පහළට ගියහම ඇත්තටම මේක මාර ලස්සනක් තියෙන්නේ. ඒ වුණාට අපිට යන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි මේ ගානෙන් බලලා අපේ ගමන යන්න පටන් ගත්තා. හරි ගයිස් ඇවිල්ලා තියෙන කුජිකන්ද ළඟටම මෙන්න මේ විදිහට තමයි අපිට කුජිකන්ද වෙන්නේ. මේ ලෝසන් එකත් කවුරුත් දන්නේ නැති එන නින්කි ලෝසන් එකක්. හරි ගයිස් ඔය විදියට තමයි අපේ චාරිකාව අවසන් වුණේ. ඇත්තටම අවසානයේ මතක් කරන්න ඕන මේක සංවිධානය කරන්න මාර විදියට අයියලා සෙට් එක පැහැලා වැඩ කරා. මාර කට්ටක් කෑවේ වාහන හොයාගෙන
කෑම් ගහන්න බඩු මුට්ටු හොයාගෙන මාර කට්ටක් කෑවේ. ඒක හිටිය අපි විතරයි දන්නේ. ඒක නිසා තමයි ඔයාලට මේ වගේ ඔයාලගේ ඇස් දෙක මුලටම මේ වගේ සුන්දර රූප දසුන් එක්ක ජපානයේ තියෙන අසිරිය ගේන්න පුළුවන් උනේ. ඒකට ඇත්තටම හදවතින්ම වචනෙන් කියන්න බැරි වුණොත් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. අපි සෙට් එකත් එක්කමයි ට්‍රැවලින් ව්ලොග් ගේන බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මගේ channel එකත් subscribe කරලා share පාරක් දීගෙන කොල්ලට sub එකක් දෙන්න. අයිත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. අවසානයේ මතක් කරන්න ඕන සමා වෙන්න ඕන කට්ටියකින් වීඩියෝ කරේ ඇත්තටම මන් නෙවෙයි, මම පොඩි වීඩියෝ කැල් ටිකක් විතරයි ගත්තේ. මගේ යාළුවෙක් වීඩියෝ කරේ, එයා ෆෝන් එක අනිත් පැත්තට වීඩියෝ කරලා තියෙන්නේ. කමක් නැහැ, කොහොම හරි ඔයාලට බලන්න ඕන ටික මොන විදියක හරි වීඩියෝ එක ඇතුළත් වෙලා තියෙන හින්දා ඒ ගැන සමාව ඉල්ලගෙන නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගමු. සයොනාරා මින්න කියොත්සුකෙතේ.